අසිරිමත් විසාකා වරුණ 7 වෙනි දිගහැරුම. සැතැති සිතින් දන් පැන් නිති පුද දෙනවා. රසවත් ලෙසින් දැතින් දන් සකසනවා. මෙත් කරුණා ගුණෙන් කටයුතු සපුරනවා. ලැබගත් වර අටම නිසි ලෙස ඉටු වෙනවා. මේ පින්බර උපාසිකාවගේ පවුල් දිවියද නුවරවැසි අන් පවුල් වලටත් ආදර්ශයක් විය. එම මැදුර තුල තිබුණ සාමය, සමාදානය, ගුණගරුක භාවය අසල්වැසි සැමගේද යහපතට කරුණක් විය. සකසුරුව මැට ගෙයි කටයුතු සපුරනවා. දරුමුණුබුරන්ටත් සෙනෙහස පතුරනවා. දෙවියෙකුට මෙන් සැමියාටත් සලකනවා. නෑ හිතවත් සැමට හොඳ හිත පතුරනවා. දූවරු 10ක් දලද මේ පින් නැත්තේ. පුතුද 10ක්ම ලද මේ තෙද ඇත්තේ. දරුවන් 20ක්ම ලද මේ පින්වන්තේ. සැමයස ඉසුරු ලැබුවා මේ පින්වන්තේ. යොවුන් වියේ පසුවුණු තම දරුවන්ට දෙමින් කරකාර බැඳ උන් සිතු ලෙසට. උනුත් මිසි දරුවෝ ලැබුවේ පෙර පිනට. 400ක් සිටියා මුණු බුරුවැයට. ශවි කල්යාණේ කිසිදා නැත වැහැරෙන්නේ. ඇගිකෙත් කලඹ කිසිදා නැත සුදු වන්නේ. දන්ත කල්යාණේ කිසිදා නොවැටෙන්නේ. මියදන තුරා නැහැ ඇය වයසට යන්නේ. දරුමුණුබුරන් සමගින් ඈ සිටින විට වෙනසක් නොපෙනුණා ඈ උන්ගේ රුවට. පෙර පින් බලය තිබුණා මේ ලෙස ඇයට. සැමදාමත් තිබුණේ සිනහව හා සතුට. ඇවිදින විටත් ඇයගේ රුව සිරියාවයි. හිඳිනා විටත් ඇගේ රුව හරි සිරියාවයි. සිටිනා විටදී ඇය පින්බර සිරියාවයි. නිදනා ඇයගේ රුව සපුවම සිරියාවයි. ඇතුන් 5 දෙනෙකුගේ බල තිබුණු ඇය. කොසල් රජුත් සෙව්වා ඇයගේ බලය. ඇත
තෙක් මඳ කිපුණු එවමින් බැලුවේය. ඇගේ ඉදිරියේ ඇතුදන නැමුවේය. ඇතා එව් කෙනා කවුරුදැයි සිතන්නේ කොසොල් රජුගේ වැඩක් සේයට පෙනෙන්නේ. ඇගේ සවි බල මහිම පෙන්වන්න සිතන්නේ සිහ දෙනක් ලෙසින් ඇත් රජුට පෙනෙන්නේ. ඉදිරියට කුංචනාදය දිදී එයි ඇතා හොඬෙහි දෑගිලියවා මිරිකුවා ඇය සිතා. දියහලා දුවනවා ගුගුරමින් මහ ඇතා ඇගේ බලය දකිනවා රටේ මහ බලවතා. බලා සිටි සැම දෙනා මවිත වී සිටින්නේ. ඇගේ තෙද බලය දැක සාදු හඬ නගන්නේ. කොසොල් රජු එදා ඇගේ මහ බලය දකින්නේ. රජතුමා පැහැදිලා බොහෝ තෑගි එවන්නේ. මේ උතුම් කාන්තා රත්නය බුදු සසුනේ අග්‍රදායිකාව වී බුදු සසුනට කළ යහපත ඉමහත්ය. ඇය විසාකා මහ උපාසිකාව නමින් ප්‍රචලිත වූ අතර මිගාර මාතාව නමින්ද හැඳින්වීය. ඇය තම පියා වන ධනංජය සිටුතුමා විසින් තෑගි කරන ලද මේල පළඳනය මිලකොට පූර්වාරාමය නොහොත් මිගාර මාතු ප්‍රාසාදය කරවා බුදු සසුනට පූජා කළේය. එතුමිය විසින් කරවන ලද මෙම ආරාමය දෙමහල් ප්‍රාසාදයක් විය. පහත මාලයේ කාමර 500කින් සහ ඉහළ මාලයේ කාමර 500කින් යුක්ත විය. එම කාමර 500ේම බුද්ධාසන දහසක් කර වූ බව සඳහන්ය. ඇය නොයෙකුත් අලංකාරයෙන් යුක්තව මෙම ආරාමය කරවීය. මල් උයන් පැන් පොකුණු මන්පෙත් මණ්ඩප ගිනිහල් ගෙවල් අවශ්‍ය වළන් ආදී උපකරණ රනින් රිදියෙන් සකස් කොට පූජා කළ බව සඳහන් වේ. පියතුමා තෑගි කළ ඇගේ මේල පළඳනය විකුණලා නව කිලක කාවනුද ලැබුවාය. තවත් නව කෙලක් දී ඉඩමකුත් ගත්තේය. පූර්වාරාමයට මුල්ගල්ද තැබුවේ. සැවැත් නුවර නැගෙන හිරින් තනන විහාරේ වඩුවගෙනත් කඩිමුඩියේ හදන විහාරේ. මහල් දෙකක් ඇති මනරම් මහා විහාරේ. දහසක් කාමර තැනුවේ සොඳුරු විහාරේ. කරවමින් දින් පොකුණු නිල්දියෙන් පිරෙනවා. මන්පෙත්ද තනමින් මල්ලුයන් බවනවා. රනින් රිදියෙන් කලත් 60ක් මෙහි තනනවා. රන් කොත්ද පළඳවා වේරනිම කරනවා. දන්ශාලාවන් ගිනිහල් ගෙවලුත් වෙහෙරේ පසෙකින් ඉදිවන්නේ. රන් කෙන්ඩිද රන් වළන්ද රන් කල දන් සකසන බඩු පුරවන්නේ.
මතු බුදු සසුනේ පැවැත්ම උදෙසා මේ සෑම කටයුතු කරවන්නේ. මෙත් බුදු සමිඳුන් බුදු වෙනතුරු ඇගේ නාමය මතු මතු බැබලෙන්නේ. විහෙරේ කාමර දහසෙම බුද්ධාසන බැබලෙනවා. රම්රිදි මිනියෙන් නොපලු බොමුතුරුනුත් දිදුලනවා. දිව්විමනක් සේනො අඩුව ප්‍රාසාදය නිම වෙනවා. සැවැත් පුරේ දුටු දුටුවන් සිත් සතුටින් නිපිලෙනවා. විහෙර කරවා නිම කරන්නට නව මසක් ගත වී ගියා. විහෙර තැනුවේ සියල්ලන්ටම තුටු පඳුරු දෙයි තුති කියා. නොයෙක් සිතුවම් ලියවැල්ද කර නේක සැරසිලි කරලියා. සැවැත් පුරවර ජනී ජනයා විහෙර දැක ඉපිලී ගියා. දෙව්විමනසේ තැනු මෙවෙහෙර සඳුන් ලියෙන් නිම වුණේ. සඳුන් සුවඳයි අවට සැමතැන සුවඳවත් වී පැතිරුණේ. වෙහෙර පිදුමට විසාකාවෝ මහා ඉහළින් සැරසුනේ. ආස කොඩිවැල් එළදෙමින් නැත පහන් එළි සැම තැන පෙනේ. කෙනෙක් කරනා පිනේ මහිමෙන් බොහෝ අයට පින් සැලසුණා. එක පහනකින් සියක් දහසක් තව පහන් එළි දැල්ලුණා. දෙනුදාක් පුරවාරා මයේ පින්කම හොබවනා. නොයෙක් සැරසිලි කරයි ඇතමෙක් දන් පිසින්නට සැරසුණා. ඊළඟ කොටස අවසාන කොටසයි. ඊළඟ කොටස නැවත බලාපොරොත්තු වන්න.